හරි. එතකොට අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 වසරේ විද්‍යාව එක කොටසේ තියෙන අවසාන පාඩම රසායනික ප්‍රතික්‍රියා ආශ්‍රිත තාප විපර්යාස කියන පාඩම තමයි අද අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේකත් අලුත් පාඩමක්. එතකොට මම හැමතිස්සෙම කියනවා අපි අලුත් පාඩමක් ඉගෙන ගන්න යද්දී අපි ඉස්සෙල්ලා ඒ පාඩම ඉගෙන ගන්න අපි හරියට සූදානම් වෙන්න ඕන. කොහොමද අපි සූදානම් වෙන්නේ? මේසයක් පුටුවක ඉඳගෙන එතකොට මේකේ ලියා ගන්න පොඩි නෝට් ලියා ගන්න නෝට් පොඩි කොළ කැලි ටිකක් හරි ස්ටේපල් කට්ටක් ගාගෙන අත්‍යවශ්‍ය දේවල් අපි ලියා ගන්න ඕන. එතකොට පෑන් පැන්සල් අපිට ඕන හයිලයිට් ඕන නම් ඒව ඔක්කොම අපි ළඟට ගන්න ඕන. වතුර බෝතලයක් ළඟට ගන්න ඕනේ. නිකන් ටීවී එක බලනවා වගේ ෆිල්ම් එකක් බලනවා වගේ ඔහේ මේ බලාගෙන හිටියට අපිට මේ ඔළුවට යනවද? අපිට ඔළුවට යන්නේ නැහැ. අපි හොඳට මොකද කරන්න ඕන? ඒව ඉගෙන ගන්න අපේ මොලේ අපි වෙහෙසන්න ඕන. මෙතන උගන්වද්දී ඔයාලත් ඒක මොලෙන් තර්ක කර කර කොහොම හරි මේක ඉගෙන ගන්න උත්සාහන්ත වෙන්න ඕනේ. මම මේ කොටස අද අනිවාර්යයෙන්ම පුළුවන් කරගෙන තමයි නතර වෙන්නේ කියලා මුලින්ම අදිෂ්ඨානයක් ඇති කරගෙන තමයි අපි අලුත් පාඩම් කොටසක් ඉගෙන ගන්න යන්න ඕනේ. අනිත් දේවල් මොනවා බැරි වුණත් මම මේ කොටස හොඳටම පුළුවන් කරගන්නවා කියලා හිතලා තමයි අපි මේ කොටස ඉගෙන ගන්න යන්න ඕන. එහෙනම් අපි දැන් ගැම්මෙන්ම යන් අපි මේ කොටස ඉගෙන ගන්න. මේකේ තියරි පාර්ට් එකකුත් තියෙනවා. මේකේ ගණන් හදන්න තියෙන ඇත්තටම චුට්ටයි. ගණන් හදන්න තියෙනවා තාපයෙන් 11 වසරේ දෙවෙනි කොටසේ පළවෙනි පාඩමේ. ඒ ටික නෙමෙයි අපි මේකේ ගණන් දෙක තුනක් තියෙනවා. මේ ටික අපි කතා කරමු. එහෙනම් අපි මේ පාඩමේ මොනවාද ඉගෙන ගන්න ඕන? දැන් පෙළපතේ තියනවා වගේ ඔක්කොම අපිට ඕනේද? ඔක්කොම ඕනේ නැහැ. අපි මොකද්ද කරන්න ඕනේ? අපිට ඕනේ O level science paper එක ගොඩ දාගන්නනේ. paper එකට එන ටික විතරයි අපි ඔලුවට දාගන්න ඕන. වෙන බහුබූත ඔලුවට දාගෙන හරියනවද? ඒව වැඩක් නැහැ. එතකොට මේ පාඩම ඉවර වෙද්දී ඔයාට පුළුවන් වෙලා තියෙන්න ඕන තාපදායක ප්‍රතික්‍රියාවක් යන කුමක්ද කියලා ඇහුවොත් ඒකට උත්තරේ දෙන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් යන කුමක්ද කියලා ඇහුවොත් ඔයාට ඒකට උත්තරේ දෙන්න පුළුවන් වෙන්න ඕන. එතකොට ප්‍රතික්‍රියකයේ ශක්තිය වැඩි තාපදායකවලද තාපාවශෝෂකවලද කියලා ඔයාට උත්තරේ දෙන්න පුළුවන් වෙන්න ඕන. ශක්ති සටහන් දෙක අඳින්න ඔයාට පුළුවන් වෙන්න ඕන. ඒ වගේම තමයි තාපදායක ප්‍රතික්‍රියාවක් වුණා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වුණා කියලා ඔයාට අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. ඔන්න ඔය ටික ඔයාට පුළුවන් නම් ඒ කියන්නේ ඔයා මේ පාඩම ගොඩ. අපි කතා කරන්නේ මොකක්ද? තාපදායක ප්‍රතික්‍රියා. ඔන්න දැන් මේ පැත්ත බලන්න ඕන. හොඳට ඔලුවට දාගන්න ඕන. වෙන දේවල් අපිට අදාළද? අදාළම නැහැ. තාපදායක ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද? ඔන්න නිර්වචනය හොඳට අහගන්න. මෙතන මාත් එක්කම ඔයාලත් පාඩම් කර කර යන්න ඕන. බොරුවට පාඩම් කරන්න වෙනම වෙලාවක් ඕනේ නෑ. එතකොට තාපදායක තාපය දායක කරගෙන දැන් මුලින්ම මට කියන්න ප්‍රතික්‍රියාවක් වුණා කියලා අඳුර ගන්න ඒවා තියෙනවනේ නේ. ඒවා අපිට කලින් පාඩම් වල අපිට උගන්වනවා. මොකද්ද දැන් රසායනික ප්‍රතික්‍රියාවක් වුණා කියලා අපි දැනගන්නේ කොහොමද? සුවඳක් එනවා, ගන්ධය වෙනස් වීම. එතකොට වර්ණය වෙනස් වීම. එතකොට අය මොනවද තියෙන්නේ? පුපුරනවා, ගිනි ගන්නවා. දැන් ලැබ් වල සමහර ප්‍රතික්‍රියා කරද්දී ගිනි ගන්නවා. ගිනි කියන්නේ මොකක්ද? තාපය. ඔය විදිහට එක එක දේවල් වෙද්දී අපි කියනවා එතන රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා. අපි අරවට කියන්නේ රසායනික විපර්යාස කියලා. රසායනික ප්‍රතික්‍රියාවක් උනා කියලා අපිට අඳුන ගන්න පුළුවන් සාක්ෂියක් තමයි ගින්දගෙන තාපය පිටවීම. හරිද? තාපය දායක කරගෙන යම්කිසි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙද්දී අද මුලින්ම කියන ප්‍රතික්‍රියාවට සහභාගී වෙන අයට අපි කියනවා මොනවාද? කට ඇරලා ඔයාලා කියන්න. ප්‍රතික්‍රියක. ප්‍රතික්‍රියාවට සහභාගී වෙන අය ප්‍රතික්‍රියක. ප්‍රතික්‍රියාව වෙලා හැදෙන අය කවුද? ඵල. ඵල කියන්නේ යන්න කියලාද කිව්වේ නෑ. ප්‍රතික්‍රියාවට සහභාගී වෙන අය ප්‍රතික්‍රියක. ප්‍රතික්‍රියාවෙන් හැදෙන අය ඵල. එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියක එකතු වෙලා ප්‍රතික්‍රියාව වෙද්දී
එයා තාපය දායක කරගෙන යම්කිසි ප්‍රතික්‍රියක සෙට් එකක් ප්‍රතික්‍රියාවක් කරද්දී එයාලා තාපය දායක කරගෙන අන්න ඒ ප්‍රතික්‍රියාවලට කියනවා මොකද්ද ලස්සන නම තාපදායක ප්‍රතික්‍රියා. තාපය දායක කරගනිමින් සිදු කරන ප්‍රතික්‍රියා තාපදායක ප්‍රතික්‍රියා වේ. ඔන්න නිර්වචනය මොකද්ද තාපදායක ප්‍රතික්‍රියාවක් කියන්නේ කුමක්ද? තාපය පිට කරමින් සිදු කරන ප්‍රතික්‍රියා. තාපය පිට කරමින් සිදු කරන ප්‍රතික්‍රියා. තාපය පිට කරමින් සිදු කරන ප්‍රතික්‍රියා තාපදායක ප්‍රතික්‍රියා වේ. හරිද? එතකොට දැන් මෙහෙමයි. ඒ කියන්නේ මේ යම්කිසි ප්‍රතික්‍රියක එකතු වෙලා ප්‍රතික්‍රියාවක් කරද්දී යා තාපය පිට කරනවා. ඒ කියන්නේ බාහිර පරිසරයට තාපය පිට කරනවා. දැන් අපිට තාපය කියන එක පේනවාද? ගිනි ගන්නවා ඒ වගේ අවස්ථාවකදී පේනවා. නමුත් අපි කොහොමද මේක දැනගන්නේ? ඒ කියන්නේ කලින් අපි ඉන්නවා ලැබ් එකේ ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒක තාපදායක ප්‍රතික්‍රියාවක්ද කියලා අපි කොහොමද දැනගන්නේ? ඒක අපි දැනගන්නේ කොහොමද? දැන් මෙයා තාපය පිට කරනවානේ. තාපය පිට කරනවා කියන්නේ මොකද? උෂ්ණත්වය. උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙද්දී අපි උෂ්ණත්ව මානයක් දාලා බැලුවොත් කලින් උෂ්ණත්ව මාන පාඨාංකයට වඩා දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් උෂ්ණත්ව මානයේ පාඨාංකය වැඩි වෙලා. උෂ්ණත්ව මාන පාඨාංකය වැඩි වෙලා කියන්නේ දැන් රස්නිය මොකද වෙලා තියෙන්නේ? රස්නිය වැඩි වෙලා. රස්නිය වැඩි උනේ ඇයි? තාපය පිට කරපු නිසා. කවුද තාපය පිට කරේ? මෙන්න මේ ප්‍රතික්‍රියක. ලස්සනට තේරෙනව නේද? ඒ කියන්නේ දැන් උෂ්ණත්වමානයක් තිබ්බේ නැතත් අපිට මොකද අපේ ඇඟට රස්නිය දැනෙනවනේ. ඒ කියන්නේ ගිනි ගොඩක් ගහනවා. ගිනි ගොඩක් ළඟ හිටියොත් අපිට සීතලක් දැනෙනවද? ගිනි ගොඩක් ළඟ ඉඳි සීතලක් දැනෙනවා නම් අපේ ස්නායු පද්ධතියේ මොකක් හරි දුර්වලතාවයක් නේද? එහෙම නෙමෙයි ගිනි ගොඩක් ගාව හිටියොත් අපිට රස්නියක් දැනෙන්නේ. අපේ ඇඟට රස්නියක් දැනෙනවා කියන්නේ ගිනි ගොඩ එතන ගින්දර කොළරොඩු ටිකක් පුච්චනවා කියන්නකො. එතනත් වෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් නේ. රසායනික ප්‍රතික්‍රියාව වෙද්දී තාපය නිදහස් වෙලා. නේද? ඒ තාපය නිදහස් වෙලා තියෙන නිසා තමයි අපේ ඇඟට රස්නිය කියන දේ දැනෙන්නේ. අන්න රස්නියක් දැනෙනවා නම් යම්කිසි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙද්දී අපි තේරුම් ගන්න ඕනේ මෙතන උෂ්ණත්වය වැඩි වෙලා. කලින් දැනුණ රස්නියට වඩා දැන් රස්නිය වැඩි. ඒ කියන්නේ මෙතන උෂ්ණත්වය වැඩි වෙලා. එහෙම නැත්නම් අපි උෂ්ණත්වමානයක් දැම්මොත් උෂ්ණත්වමාන පාඨාංකය වැඩි වෙලා. ඒ කියන්නේ මෙතන උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා. උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා කියන්නේ මෙතෙන්ට තාපය නිදහස් වෙලා තාපය පිට කරලා තියෙනවා. කියන්නේ මේ ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියාව වෙද්දී තාපය නිදහස් කරලා තාපය පිට කරලා අන්න එහෙම තාපය පිට කරන ප්‍රතික්‍රියාවලට තමයි අපි කියන්නේ තාපදායක ප්‍රතික්‍රියා කියලා. තේරුණාද? තාපදායක ප්‍රතික්‍රියාවක් වුණා කියලා අඳුනගන්නේ කොහොමද එහෙනම්? උෂ්ණත්වමානයේ පාඨාංකය ආරම්භක පාඨාංකයට වඩා වැඩි වෙලා තියෙන්න ඕන. උෂ්ණත්වමාන පාඨාංකය වැඩි වෙලා තියෙන්න ඕන. ඇයි වැඩි උනේ කියන එක තේරුණාද? නිකන් කටපාඩම් කරලා වැඩක් නැයි වැඩි උනේ. ප්‍රතික්‍රියක එකතු වෙලා ප්‍රතික්‍රියාවක් වෙද්දී තාපය පිට වෙනවා නම් ඒ කියන්නේ තාපදායක ප්‍රතික්‍රියා. තාපය පිට වෙනවා කියන්නේ බාහිර පරිසරයට යා තාපය නිදහස් කරලා. එහෙනම් උෂ්ණත්වමාන පාඨාංකය වැඩි වෙන්න ඕන. කියන්නේ රස්නිය වැඩිනේ තාපය පිට කරලා තියෙනවා කියන්නේ නේද? හරි. එතකොට අපි තාපදායක ප්‍රතික්‍රියාවක ශක්ති සටහන අඳින්න පුරුදු වෙන්න ඕනේ. කොහොමද අඳින්නේ? මෙන්න උඩට අපි දානවා මෙතන ශක්තිය. මේව දැන් මොකද්ද තාපදායක ප්‍රතික්‍රියාවක් කියන්න තාපදායක ප්‍රතික්‍රියාවක් යනු තාපය පිට කරමින් සිදු කරන ප්‍රතික්‍රියා. තාපය පිට කරමින් සිදු කරන ප්‍රතික්‍රියා තාපදායක ප්‍රතික්‍රියා වේ. තාපදායක ප්‍රතික්‍රියාවකදී තාපය අපි කොහොමද තාපදායක ප්‍රතික්‍රියාවක් වුණා කියලා අඳුනගන්නේ? උෂ්ණත්වමාන පාඨාංකය වැඩි වෙලා තියෙන්න ඕන. ඒ උෂ්ණත්වමාන පාඨාංකය වැඩි උනේ ප්‍රතික්‍රියක එකතු වෙලා ප්‍රතික්‍රියාව කරද්දී තාපය පිට කරනවා.
තාපය පිට කරද්දී රස්නිය වැඩි වෙනවා. ඒ නිසා උෂ්ණත්වමාන පාඨාංකය වැඩි වෙනවා. ඔන්න බලන්න අපි ශක්ති සටහනේ උඩට ලියන්නේ මොනවාද? ප්‍රතික්‍රියක. යට කොටසට ලියනවා අපි ඵල. ඔන්න මෙහි ශක්තිය. ඒ කියන්නේ අපි ප්‍රතික්‍රියාවක නම් ප්‍රතික්‍රියක ටික ලියනවා, මේ යටින් ලියනවා ඵල. ඔන්න අපි දැන් ෂෝට් නෝට් එකක් වගේ හදා ගන්නව නම් තාපදායක ප්‍රතික්‍රියාවක් කියන්නේ කුමක්ද? තාපදායක ප්‍රතික්‍රියාවක් හඳුනා ගන්න ආකාරය, තාපදායක ප්‍රතික්‍රියාවක ශක්ති සටහන. ඒ වගේම අපි මේකට ඇඩ් කරන්න ඕනේ තාපදායක ප්‍රතික්‍රියාවලට උදාහරණ. තාපදායක ප්‍රතික්‍රියාවලට උදාහරණ තමයි දහණය. ඒ කියන්නේ මොන හරි පුච්චද්දි දහණය කියන ප්‍රතික්‍රියා ඒ යටතට එනවා. එහා මේ තියෙන 210 පිටුවේ තියෙනවා. දිය පිලිස්සු හුණු වලට ජලය එකතු කිරීම. එතකොට අපිට MCQ පේපර් එකේ මේ අපෙන් ඔය වගේ කීපයක් දීලා අහන්න පුළුවන්. තාපදායක ප්‍රතික්‍රියාවක් වන්නේ මේ අතරින් මොනවද? තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වන්නේ මේ අතරින් මොනවද කියලා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි ලෝකේ තියෙන ඔක්කොම තාපදායක ප්‍රතික්‍රියා, තාප අවශෝෂක ප්‍රතික්‍රියා ගැන දන්නේ නැණි කියලා. එහෙම පේපර් එකට අහන්නේ නැහැ. අපිට අහන්නේ අපේ පොතේ තියෙන ටික විතරයි. දැන් බලන්න මේ 210 කියන පිටුවේ තියෙනවානේ. ඉන්ධන දහණය කියලා තියෙනවා නම් ඒ ඔක්කොම තාපදායක වලට තමයි යන්නේ. උදාසීන කරන ප්‍රතික්‍රියා තාපදායකයි. සෛලීය සසනය බලන්න අපි හුස්ම ගත්තා. ඒ පිට කරන්න බලන්න අත මෙහෙම අත ගන්න අල්ල. මෙහෙම අර හුස්ම පිටකලා. ඔහම හුස්ම අතට මේ අරින්න. එතකොට මොකද වෙන්නේ? අපේ අතට රස්නියක් දැනෙනවානේ. සෛලීය සසනය කියන්නේ අපේ ඇඟේ සිදුවන ප්‍රතික්‍රියාවක්නේ. එතකොට මේ ප්‍රතික්‍රියාවේදී කාබන් ඩයොක්සයිඩ් ඒව එකතු වෙලා රසායනික අණු ප්‍රතික්‍රියා කරලා තමයි ඕක සිද්ධ වෙන්නේ. එතකොට එතනදී අපේ අතට මෙහෙම කරද්දී බලන්න ඕල කරලා මේ අල්ලට රස්නිය දැනෙනවා. ඒ රස්නියක් දැනෙන්නේ ඇයි? තාපය පිට කරපු නිසා. අන්න ඒකත් තාපදායක ප්‍රතික්‍රියාවක්. එතකොට අන්න ඔය විදිහට තාපදායක ප්‍රතික්‍රියාවලට උදාහරණ කියලා අපිට උදාහරණ සෙට් එකක් ලියා ගන්න පුළුවන්. හරිද? ඔන්න මං කිව්වා ෂෝට් නෝට් එකක් හදද්දි අන්තර්ගත කරන්න ඕන ටික මේ ටික දැම්ම දාලා හදාගත්තා නම් හරි. ඊට පස්සේ අපි තව එකක් මේකට ඇඩ් කරන්න ඕනේ. ඒක අපි බලමු දැන්. ඊළඟ වැදගත් පොයින්ට් එක තමයි ඇයි මෙයා තාපය පිට කරේ? මොකද්ද මේකට හේතුව? හේතුවක් නැතුව කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ නේද? ඕනම දෙයක් සිද්ධ වෙන්න හේතුවක් තියෙනවා. එතකොට මේ තාපදායක ප්‍රතික්‍රියාවකදී තාපය පිට කරන්නත් හේතුවක් තියෙනවා. ඔන්න අපි ඒකත් දැන් ලස්සනට ඉගෙන ගන්න තමයි යන්නේ. එතකොට තාපදායක ප්‍රතික්‍රියාවකදී ඇයි තාපය පිට කරේ? ඒකෙදි සිද්ධ වෙන්නේ මොකද්ද? දැන් ප්‍රතික්‍රියක ඉන්නවා. ප්‍රතික්‍රියක එකතු වෙලා මොනවාද හදන්නේ? ඵල හදනවා. හිතන්න ප්‍රතික්‍රියකවල ශක්තිය 40යි ජූල්. ඵලවල ශක්තිය 20යි ජූල්. එතකොට මොකද වෙන්නේ? දැන් ප්‍රතික්‍රියක හිතනවා අපේ ඵලය හදන්න නම් එච්චර ශක්තියක් ඕනේ නැහැ. ජූල් 20ක් වගේ ශක්තියක් තිබ්බොත් ඇති. එහෙනම් ඊතුරු ශක්තිය ටික අපි තාපයේ විදිහට නිදහස් කරමු. වැඩිපුර ශක්තිය අපි තියාගන්න ඕනේ නැහැ. ඊතුරු ශක්තිය අපි බාහිර පරිසරයට නිදහස් කරමු කියලා එයාලා තාපයේ විදිහට ශක්තිය නිදහස් කරනවා. ඔන්න ඕක තමයි එතනදී සිද්ධ වෙන්නේ. ඒකට හේතුව තමයි ප්‍රතික්‍රියක සතු ශක්තිය ඵල සතු ශක්තියට වඩා වැඩි වීම. වැඩිපුර මේ ශක්තිය තිබ්බොත් නිකන් ඵලයට අධිපෝෂණය හැදෙයි වගේ කියලා හිතලා එයාලා ඒ ටික අයින් කරනවා. එහෙම වෙන්නේ අපි සරලව එහෙම හිතනවා. දැන් හිතන්න අම්මයි තාත්තයි ඉන්නවා. අම්මටයි තාත්තටයි හොඳට සල්ලි තියෙනවා. ළමයානේ යාළගේ ප්‍රතිඵලය. එතකොට ළමයාට එච්චර සල්ලි ඕනේ නැහැ. මෙයාට මේ සල්ලි ඔක්කොම දුන්නොත් මෙයා නාස්තිකාර විදියට ඒවා වියදම් කරයි කියලා අම්මයි තාත්තයි මොකද කරන්නේ? සල්ලි ටික ගමේ මිනිස්සුන්ට බෙදලා දෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. වැඩි ටික බාහිර පරිසරයට නිදහස් කරනවා. එතකොට තාපදායක ප්‍රතික්‍රියාවකදී ඇයි තාපය පිට කරන්නේ? ප්‍රතික්‍රියක සතු ශක්තිය ඵල සතු ශක්තියට වඩා වැඩි නිසා. ඔන්න ඒක තමයි හේතුව වෙන්නේ. තාපදායක ප්‍රතික්‍රියාවකදී ඇයි තාපය නිදහස් කරන්නේ? ප්‍රතික්‍රියක සතු ශක්තිය ඵල සතු ශක්තියට වඩා වැඩි වෙන නිසා. ඕක තමයි
ඒකට හේතුව තාපාවශෝෂක ප්‍රතික්‍රියා. ඒ කියන්නේ යම්කිසි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙද්දී ප්‍රතික්‍රියක විසින් තාපය අවශෝෂණය කරගන්නවා නම් තාපය අවශෝෂණය කරගන්න ප්‍රතික්‍රියා තමයි තාපාවශෝෂක ප්‍රතික්‍රියා කියලා කියන්නේ. ඒකේ නමෙන්ම තියෙනවනේ තාපය අවශෝෂණය කරගන්න. පාවශෝෂක ප්‍රතික්‍රියාවකදී ඇයි මෙයාලා තාපය අවශෝෂණය කරන්නේ? තාපය අවශෝෂණය කරගන්න හේතුව තමයි ප්‍රතික්‍රියක සතු ශක්තිය ඵල සතු ශක්තියට වඩා අඩු වීම. මොකක්ද හේතුව? ප්‍රතික්‍රියක සතු ශක්තිය ඵල සතු ශක්තියට වඩා අඩු වීම. ඒ කියන්නේ දැන් හිතන්න ප්‍රතික්‍රියක 80යි ජූල්, ඵල 100යි ජූල්. එතකොට ප්‍රතික්‍රියක ටිකට එකතු වෙලා මේ ඵලය හදන්න තරම් ශක්තියක් ප්‍රතික්‍රියක ගාව නැහැ. එතකොට එයාලා මොකද කරන්නේ? බාහිර පරිසරයේ තියෙන ශක්තිය අවශෝෂණය කරගන්නවා. බාහිර පරිසරයේ තියෙන ශක්තිය අවශෝෂණය කරගන්නවා කියන්නේ එයාලා මේ ශක්තිය තාප ශක්තිය විදියට තමයි අවශෝෂණය කරගන්නේ. එතකොට බාහිර පරිසරයේ තාප ශක්තිය අවශෝෂණය කරගද්දී බාහිර පරිසරයේ තාප ප්‍රමාණය අඩු වෙනවා. එතකොට උෂ්ණත්වය පහළ යනවා. එතකොට මේ ප්‍රතික්‍රියක ටිකට එකතු වෙලා මේ ඵලය හදන්න තරම් ශක්තියක් නැති නිසා තමයි එයාලා තාපය අවශෝෂණය කරගන්නේ. ප්‍රතික්‍රියක ටිකට එකතු වෙලා ඵලය හදන්න තරම් ශක්තියක් නැති නිසා තමයි එයාලා ශක්තිය අවශෝෂණය කරගන්නේ. එතකොට ඒක නිකන් මේ හිතන්න දැන් මීටර් 100 තරංගයක් අපි දුවන්න යනවා. අපේ ජයග්‍රහණයනේ අපේ අරමුණ නේද? ඒක තමයි අපේ අවසාන ඵලය. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? හොඳට කාලා ශක්තිය ගන්න ඕනේ. අපිට ශක්තිය අඩුයි නම් ඒ අපේ අවසාන ඵලයට යන්න පුළුවන්ද? යන්න බෑ. අපි මගදී කලන්තේ දාලා වැටෙනවා. එහෙනම් අපි කාලා ශක්තිය හදා ගන්න ඕනේ. දැන් ප්‍රතික්‍රියක වලට කන්න බෑනේ. ප්‍රතික්‍රියක මොකද කරන්නේ? අවසාන ඵලයට අවශ්‍ය ශක්තිය බාහිර පරිසරයෙන් අවශෝෂණය කරගන්නවා. එතකොට බාහිර පරිසරයෙන් අවශෝෂණය කරගන්න නිසා තමයි බාහිර පරිසරයේ තාපය අඩු වෙලා උෂ්ණත්වය පහළ යාම සිද්ධ වෙන්නේ. ඒ වගේම තව උදාහරණයක් කියනවා නම් මොකද අපි එකතු වෙලා බිස්නස් එකක් කරනවා. බිස්නස් එක කරන්න මේ සල්ලි මදි. අපි මොකද කරන්නේ? තව කට්ටිය එකතු කරගෙන සල්ලි එකතු කරගෙන අපේ බිස්නස් එක අපි කරන් යනවා. අන්න ඒ වගේ තමයි ප්‍රතික්‍රියක වලට ඕනේ මේ ඵලය හදාගන්න. හැබැයි ඵලය හදාගන්න ශක්තිය මදි. ශක්තිය බාහිර පරිසරයෙන් තාප ශක්තිය විදියට අරගෙන එයාලේ ඵලය හදාගන්නවා. එතකොට තේරුණානේ තාප දායක වලදී නම් ප්‍රතික්‍රියක සතු ශක්තිය වැඩි. තාප අවශෝෂක වලදී ප්‍රතික්‍රියක සතු ශක්තිය අඩුයි. ඔන්න ඔක තමයි හේතුව. ශක්ති සටහන අඳින්නේ කොහමද අපි? ශක්ති සටහන අඳින්නේ උඩට දාන්නේ අපි ඵල, යටට දානවා අපි ප්‍රතික්‍රියක දාලා මෙන්න මේ විදිහට තමයි ශක්ති සටහන අඳින්නත් අපිට පුළුවන් වෙනවා. මෙතනින් ශක්තිය අවශෝෂණය කරගන්නවා කියලා ලියනවා. එතකොට තාප දායක වල ශක්ති සටහන අඳින විදියයි තාප අවශෝෂක වල ශක්ති සටහන අඳින විදිය ඒ වගේ නිර්වචන ටික ඒ වගේම තමයි ඇයි ඒ විදිහට යාලා තාපය පිට කරන්න හරි තාපය අවශෝෂණය කරගන්න හරි හේතුව ඒ ඔක්කොම අපි නෝට් ඩවුන් කරගෙන තියාගන්න ඕන. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් වුණා කියලා අඳුනගන්නේ කොහොමද? අඳුනගන්නේ දැන් ප්‍රතික්‍රියක විසින් බාහිර පරිසරයේ තියෙන තාපයේ ප්‍රමාණය අවශෝෂණය කරගන්නවනේ. ඒ කියන්නේ දැන් මේක ඇතුලේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා නම් මෙයා මේ බාහිර පරිසරයෙන් තාපය මොකද කරන්නේ? එයාගේ ඇඟට ගන්නවා. ඒ කියන්නේ එයාගේ අණුවට ගන්නවා. එතකොට බාහිර පරිසරයේ තියෙන තාපයේ ප්‍රමාණය මොකද වෙන්නේ? බාහිර පරිසරයේ තියෙන තාප ප්‍රමාණය අඩු වෙනවා. තාපය අඩුයි කියන්නේ උෂ්ණත්වය මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ කියන්නේ අපි එතන හිටියොත් ලොකු තාපයක් එයා අරගත්තොත් අපිට සීතලක් දැනෙනවානේ. ඇඟේ තියෙන තාපය ටික අයින් වුණොත් සීතලක් දැනෙනවානේ. අන්න ඒ වගේ තමයි. ඒ කියන්නේ උෂ්ණත්වමානයක් දැම්මොත් උෂ්ණත්වමාන පාඨාංගය වැඩි වෙයිද අඩු වෙයිද වෙන්නේ? උෂ්ණත්වමාන පාඨාංගය අඩු වෙනවා. ඇයි එතන තිබ්බ තාපය ටික අරයා ගත්තනේ. ගත්ත නිසා එයාගේ උෂ්ණත්වමාන පාඨාංගය අඩු වෙනවා.
එතකොට තාපදායක ප්‍රතික්‍රියාවකදී මොකද උනේ? තාපය බාහිර පරිසරයට නිදහස් කරා. තාපය බාහිර පරිසරයේ වැඩි වුණා. තාපය වැඩි වුණා කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී බාහිර පරිසරයෙන් තාපය උරාගත්තා. බාහිර පරිසරයෙන් තාපය උරාගත්තා කියන්නේ බාහිර පරිසරයේ තියෙන තාප ප්‍රමාණය අඩු වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය අඩු වෙනවා. තේරුණානේ? සංසන්දනය කරන්න ඕනේ. තාපදායකයේදී තාපය පිට කරා බාහිර පරිසරයට. ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි වෙනවා. තාප අවශෝෂක වලදී උෂ්ණත්වය අවශෝෂණය කියන්නේ තාපය අවශෝෂණය කරගන්නවා. තාපය උරා ගන්න මේ කියන්නේ උෂ්ණත්වය අඩු වෙනවා. එතකොට උෂ්ණත්වමාන පාඨාංකය වැඩි වෙනවා නම් එතන සිද්ධ වෙලා තියෙන්නේ තාපදායක ප්‍රතික්‍රියාව. උෂ්ණත්වමාන පාඨාංකය අඩු වෙනවා නම් එතන සිද්ධ වෙලා තියෙන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. ඔන්න ඔය ටික පැහැදිලිව ඔලුවට අපි දාගන්න ඕන. හරි, දැන් අපි තාපදායක ගැන කතා කරා, තාප අවශෝෂක ගැන කතා කරා. එතකොට තාප අවශෝෂක ප්‍රතික්‍රියාව වලට උදාහරණ මොනවාද? උදාහරණ ටිකකුත් අපි බලමු. උදාහරණ පොතේ දීලා තියෙනවා අපිට ප්‍රභා සංශ්ලේෂණය දීලා තියෙනවනේ. අන්න ඒ වගේ රස තාප වියෝජන. ඔන්න ඒ උදාහරණ ටිකකුත් අර ෂෝට් නෝට් එකේ දාගන්න. තාප අවශෝෂක ප්‍රතික්‍රියාව වලට උදාහරණ කියලා. හරිද? ඊට පස්සේ මෙන්න මේ පැට්‍රිකල් එකක් තියෙනවා. පැට්‍රිකල් එකක් තියෙනවානේ. මෙන්න මේ පැට්‍රිකල් එයද්දි පොතේ තියෙන ඔක්කොම පැට්‍රිකල් ඔයාලා එක පොතකට ගන්න. එතකොට ලේසියිනේ. එතකොට අපිට දාන්න පුළුවන් ක්‍රියාකාරකම, අවශ්‍ය ද්‍රව්‍ය, ක්‍රමය, රූප සටහන, නිරීක්ෂණ, නිගමන. මම මේක පැහැදිලි කරන්නේ නැහැ. ඔයාලා පොතේ තියෙනවනේ. එතකොට මේකේ අපි දැනගන්න ඕනේ මෙන්න මේ ඔයාලා හයිලයිට් කරගන්න. මේ ප්‍රතික්‍රියාවේදී ගනු ලබන උපකල්පන. වෛවගත පේපර් එකේ හරි එන්න පුළුවන්. මොනවාද? උපකල්පන විදියට තියෙන්නේ ද්‍රාවණයේ විශිෂ්ටතාපධාරිතාව ජලයේ විශිෂ්ටතාපධාරිතාවට සමානයි. එතකොට ද්‍රාවණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි. එතකොට යොදාගත් උපකල්පන මොනවාද කියලා අහන්න පුළුවන්. එතකොට ඇයි මේ පරිවාරක පියනක් ගන්නෙ? අපි මේ පැට්‍රිකල් එකේදී බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රතික්‍රියක විසින් පිට කරපු තාපය හරි අවශෝෂණය කරගත්ත තාපය හරි තාප ප්‍රමාණය මනින්න. ඒ කියන්නේ දැන් හිතන්නකො කලින් තිබු උෂ්ණත්වයට උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා කියලා. සෙල්සියස් 10කින් උෂ්ණත්වය වැඩි වුණා කියන්නකො. ඒ කියන්නේ එයා කොච්චර තාප ප්‍රමාණයක් පිට කරලා තියෙනවද? නැත්නම් එයා කොච්චර තාප ප්‍රමාණයක් අවශෝෂණය කරලා තියෙනවද? අන්නේ තාප ප්‍රමාණය මනින්න තමයි අපි මේ පැට්‍රිකල් එක කරන්නේ. හරිද? එතකොට බාහිර පරිසරයෙන් සිදුවන දැන් හිතන්නකො ජූල් 20ක තාප ප්‍රමාණයක් මෙයා පිට කරා කියලා. අපිට හරියටම මැනගන්න ඕනේ මෙයා කොච්චර තාප ප්‍රමාණයක් පිට කරාද කියලා. එතකොට බාහිර පරිසරයට ගියොත් මේක හොයාගන්න බැරි වෙනවනේ හරියට අගයක්. අන්න ඒ නිසා බාහිර පරිසරය සමග සිදු කරන තාප හුවමාරුව වළක්වන්න තමයි මේ වගේ පරිවාරක පියනක් පොලිස්ටයිරීන් කෝප්පයක් ගන්නෙ. අය ඕනනම් මේකට රිජිෆෝම් මේකප් එකක් ගන්නත් පුළුවන්. මොකද රිජිෆෝම් කියන්නේ තාප පරිවාරකයිනේ. එතකොට මන්තය වෙනුවට අපිට වීදුරු කූරක් ගන්න පුළුවන්. හොඳට මේක කලත්තන්න. ඒ කියන්නේ උෂ්ණත්වමානය මේකේ හැමතැනටම දැම්මාම එකම උෂ්ණත්වමාන පාඨාංකයක් ගන්න. ඔන්න ඒ ටික පොඩ්ඩක් හයිලයිට් කරගන්න කියන්නේ ලියා ගන්න. මේ කියන්නේ වැදගත් කරුණු කියලා දාගෙන ඒ ටික ලියා ගන්න. මේක දැන් තියෙනවා බ්‍රෂ්ම ධාවනයේ උෂ්ණත්වය මැනීමෙන් පසු ආම්ල ද්‍රාවණයේ උෂ්ණත්වය මැනීමට පෙර උෂ්ණත්වමානය සෝදා ගන්න. විශේෂිත වූ ඒ කියන්නේ ක්‍රම මොනවාද මේකදී යොදාගත්ත විශේෂිත ක්‍රම? මේ කියන්නේ තාපහානිය. කියන්නේ බාහිර පරිසරයේ සමග සිදුවන තාපහානිය අවම කර ගැනීමට යොදාගෙන ඇති පූර්ව ක්‍රියාමාර්ග මොනවාද කියලා ඇහුවොත් ලියා ගන්න ඒවා පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ අපි යම් මේකේ ගාණක් තියෙනවා. ගාණ හදන්න අපි යම්. ගාණ හදන්න කලින් මම ඔයාලට එකක් කියලා දෙනවා විශිෂ්ට තාපධාරිතාව ගැන. හරිද? මේක තියෙන්නේ ඊළඟ මේ පොතේ පළවෙනි පාඩේ. මම මෙතනදී චුට්ටක් කියලා දෙන්නම්.
විශිෂ්ට තාපධාරිතාවයි තාපධාරිතාවයි කියලා දෙකක් තියෙනවා. දැන් හොඳට මේක අහගන්න. මේක වැදගත් දෙයක්. අපි හොඳට මේක ඔළුවට දාගමු. විශිෂ්ට තාපධාරිතාව කියන්නේ දැන් ජලයට වෙනම විශිෂ්ට තාපධාරිතාවක් තියෙනවා. භූමි තෙල් තියෙනවා නම් භූමි තෙල් වලට වෙනම විශිෂ්ට තාපධාරිතාවක් තියෙනවා. පෙට්‍රල් තියෙනවා නම් පෙට්‍රල් වලට වෙනම විශිෂ්ට තාපධාරිතාවක් තියෙනවා. දැන් ජලයේ විශිෂ්ට තාපධාරිතාව තමයි 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. මං කලිනුත් මේ අර කලින් සාන්ද්‍රණ ගණන් වලදී කිව්වා මේවා කියවන්නේ මේ විදිහට. සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. හොඳට මේවා කියවන්න. නිකන් බිම්බස්ස වගේ ඉඳලා හරියන්නේ. හොඳට කඩට උරු කරගන්න. සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. මොකද සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. අන්නේ මේකේ දැන් ජලයේ වතුර මුට්ටියක් කියලා හිතන්නකෝ. දැන් මේ වගේ තියෙනවා. හරිද? වතුර මොකක් හරි මේක රත් කරනවා කියලා හිතන්නකෝ. රත් කරද්දී ජලය මේ වතුර කිලෝග්‍රෑම් එකක් මේකට දාලා තියෙනවා. කිරල මේ මැනලා කිලෝග්‍රෑමයක් දාලා තියෙනවා. මේකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1කින් වැඩි කරගන්න අපිට ජූල් 4200ක ශක්තියක් දෙන්න ඕනේ. නිකන් ලිපේ තිබ්බා කියලා වතුර එකක් උණු වෙන්නේ නැහැ නේද? අපි ගින්දර දාන්න ඕනේ. ගින්දර කියන්නේ තාපය අපි දෙන්න ඕනේ. එතකොට මෙතනදී ජලය කිලෝග්‍රෑම් එකක ජලය කිලෝග්‍රෑම් එක ප්‍රමාණයක උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් වැඩි කරන්න නම් 4200ක ජූල් ප්‍රමාණයක් දෙන්න ඕනේ. 4200ක ශක්තියක් අපි දෙන්න ඕන. මේක තමයි මේකේ අදහස. කිලෝග්‍රෑම් එක ප්‍රමාණයක් සෙල්සියස් අංශකයකින් වැඩි කරන්න 4200ක් අපි දෙන්න ඕන. ඕක තමයි මේකේ සරල අදහස. දැන් කිලෝග්‍රෑමයක් එකකින් වැඩි කරන්න 4200ක් දෙන්න ඕන. කිලෝග්‍රෑමයක් දෙකකින් වැඩි කරන්න කීයක් දෙන්න ඕනේද? කිලෝග්‍රෑමයක් එකකින් වැඩි කරන්න තමයි 4200ක් දෙන්න ඕන. කිලෝග්‍රෑමයක් මේ දෙකකින් වැඩි කරන්න මේකේ දෙගුණේ ගන්න ඕනේ. දැන් සරලව හිතන්නකො අපිට වතුර එකක් චුට්ටක් උණු කරන්න නම් එච්චර රස්නියක් අපි කියන්නේ එච්චර ගින්දර දාන්න ඕනේ නැහැ. වතුර එකක් මේ ගොඩ නටන උෂ්ණත්වයකට වගේ රත් කරන්න අපි වැඩිපුර ගින්දර දාන්න ඕනේ. ඒ වගේම තමයි මේ තියෙන කිලෝග්‍රෑමයක් සෙල්සියස් අංශකයකින් වැඩි කරන්න ඕනේ තාප ප්‍රමාණයනේ. කිලෝග්‍රෑම් දෙකක් සෙල්සියස් අංශකයකින් වැඩි කරන්න මේක දෙකෙන් ගුණ කරන්න ඕනේ නේද? දැන් වතුර චුට්ටක් පොඩි මුට්ටියක් රත් කරන්න දෙන්න ඕනේ. ඒකයි විශාල මේ අර කල් දේරමක් වගේ එකක් රත් කරන්නයි දෙන්න ඕනේ තාපය. දෙකක්නේ. ඒකට අපි වැඩිපුර තාප ප්‍රමාණයක්, ඒ කියන්නේ වැඩිපුර ගින්දරක් අපි අනිවාර්යයෙන්ම දෙන්න ඕනේනේ. අන්න ඒක තමයි මෙතනදී කියන්නේ. එතකොට විශිෂ්ට තාපධාරිතාව කියන්නේ යම්කිසි එකක් කිලෝග්‍රෑමයක් සෙල්සියස් අංශකයකින් වැඩි කරන්න දෙන්න ඕන තාපය. කිලෝග්‍රෑමයක් සෙල්සියස් අංශකයකින් වැඩි කරන්න දෙන්න ඕන තාප ප්‍රමාණයට තමයි විශිෂ්ට තාපධාරිතාව කියලා කියන්නේ. කිලෝග්‍රෑමයක් සෙල්සියස් අංශකයකින් වැඩි කරන්න දෙන්න ඕන තාපය. අපි මේ වගේ පහක් විතර බලමු. මේක කියවන්නේ කොහොමද? සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 1200යි. ඒ කියන්නේ මේකේ කිලෝග්‍රෑම් එක ප්‍රමාණයක් සෙල්සියස් අංශකයකින් වැඩි කරන්න ජූල් 1200ක් දෙන්න ඕන. මේක බලන්න සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 2000යි. ඒ කියන්නේ මේකේ කිලෝග්‍රෑම් එකක් සෙල්සියස් අංශකයකින් වැඩි කරන්න ජූල් 2000ක ශක්තියක් දෙන්න ඕන. මේක බලන්න මේ සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 1400යි. ඒ කියන්නේ මේකේ කිලෝග්‍රෑම් එකක් සෙල්සියස් අංශකයකින් වැඩි කරන්න 1400ක ශක්තියක් දෙන්න ඕන. දැන් තේරුණානේ? දැන් එතකොට තේරුණානේ? එතකොට විශිෂ්ට තාපධාරිතාව කියන්නේ කිලෝග්‍රෑමයක් සෙල්සියස් අංශකයකින් වැඩි කරන්න කොච්චර තාප ප්‍රමාණයක් දෙන්න ඕනේද කියලා බලන එකට. කිලෝග්‍රෑමයක් සෙල්සියස් අංශකයකින් වැඩි කරන්න කොච්චර තාප ප්‍රමාණයක් දෙන්න ඕනේද කියලා බලන එකට.
මේකේ ගාණ හදන්න යා. මේකෙන් ගොඩක් ගණන් හදන්න තියෙන දෙවෙනි පොතේ. මේක අපි සමීකරණය ඉගෙන ගන්න ඕනේ. මේ m කියන්නේ ස්කන්ධය, මේක තාප විශිෂ්ට තාප ධාරිතාව, මෙතන උෂ්ණත්ව වෙනස. විශිෂ්ට තාප ධාරිතාව. දැන් තියලා තියෙනවා මොකද මේකෙදි හුවමාරු වෙන තාප ප්‍රමාණයනේ අපි මනින්න යන්නේ. ස්කන්ධය බලන්න ග්‍රෑම් 100යි කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ පරිමා විදියට අපිට ඇවිල්ලා තියෙන්නේ ඝන සෙන්ටිමීටර් 100යි. අපි මේක ස්කන්ධය විදිහට ගන්න ඕනේ. මේක කොහොමද ස්කන්ධයක් කරන්නේ? මෙන්න මේම සමීකරණයක් තියෙනවා. මේ d කියන්නේ ඝනත්වය, v කියන්නේ පරිමාව. එතකොට m හොයන්න පුළුවන් ඝනත්වය පරිමාවෙන් ගුණ කරලා. ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි කියලා තියෙනවනේ. ඒක අපි උපකල්පනයක් කරනවා. ඒ කියන්නේ අපි එහෙමයි කියලා හිතනවා. නැත්නම් හැම එකේම ඝනත්ව හොයන්න ගියොත් කරදරයිනේ. මේක 100. ඔන්න එතකොට එනවා ග්‍රෑම් 100යි. ඔන්න ඔය විදිහට තමයි ස්කන්ධය ගන්නේ මේ සමීකරණයට දාලා. හරිද? එහෙම නැත්නම් ඔයාලා පරිමාවම මේ ස්කන්ධය කියලාම ගන්න. ඒක අවුලක් නැහැ. මේක කිලෝග්‍රෑම් වලින් අපි මේ ආදේශ කරන්න ඕන. ග්‍රෑම් 100 කිලෝග්‍රෑම් කරන්න අපි 1000න් බෙදනවා. මෙතෙන් C කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව 4200යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට. කීයකින්ද වැඩි වෙලා තියෙන උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කින් වෙනස ගන්නෙ. වෙනස කියන්නේ කලින් උෂ්ණත්වමානය 20යි උෂ්ණත්වමාන පාඨාංකය. දැන් උෂ්ණත්වමාන පාඨාංකය 30යි. ඒ කියන්නේ වෙනස කීයද? 10කින් තමයි වැඩි වෙලා තියෙන්නේ. ඔන්න. ඕකේ උත්තරේ එතකොට එනවා මේව කැපෙනවා 400 කියලා 4200යි ජූල්. ඔන්න ඔය සමීකරණයට ආදේශ කරගන්න විතරයි තියෙන්නේ. එච්චර අමාරු දෙයක් නෙමෙයි. සමීකරණයට ආදේශ කරද්දී මේ ග්‍රෑම් කියන එක අනිවාර්යයෙන්ම කිලෝග්‍රෑම් කරලා දාන්න ඕන. විශිෂ්ට තාප ධාරිතාව එහෙන් දෙනවා. අපි උෂ්ණත්වමාන වෙනස මේ කියන්නේ උෂ්ණත්වමාන පාඨාංකයේ වෙනස දාන්න ඕන. ස්කන්ධයේදී අනිවාර්යෙන් මතක තියාගන්න කිලෝග්‍රෑම් වලින් ආදේශ කරන්න ඕන. දැන් එහෙමම යන් අපි අභ්‍යාස මාලාවට. ඒකේ ගාණක් තියෙනවා අපි ඒකත් බලමු. දැන් බලන්න ඒකේ අර දෙවෙනි තුන්වෙනි කොටස තියෙනවා ශක්ති සටහනකින් දක්වන්න කියලා. එතකොට ශක්ති සටහනකින් දක්වන්න කියද්දි අපි දැනගන්න ඕනේ මේක තාපදායක ප්‍රතික්‍රියාවක්ද තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්ද කියලා. මොකද ප්‍රතික්‍රියකයේ දුරට දාන්න ඕනේ ඵලයේ දුරට දාන්න ඕනේ කියලා. දැන් මෙතන කියලා තියෙනවා තාප ප්‍රමාණයක් මුක්ත වේ කියලා. ඒ කියන්නේ මුක්ත වේ කියන්නේ පිට වේ කියලා. ප්‍රතික්‍රියාවක් වෙද්දී තාපය පිට වෙනවා නම් ඒක මොන ප්‍රතික්‍රියාවක්ද? තාපදායක ප්‍රතික්‍රියාවක්. අන්න එහෙම තමයි අපි ඒක හොයාගන්නේ. ඊට පස්සේ උඩින් දාන්න තාපදායක ප්‍රතික්‍රියාවකදී ප්‍රතිඵල මේ ප්‍රතික්‍රියක ටික දාන්න ඕන. ඵලය දාන්න. භෞතික අවස්ථාත් දාන්න ඕන. 822යි ජූල් කිලෝ ජූල් වලින් තියෙන්නේ. කිලෝ ජූල් කියලා දැම්මනම් හරි. ගානේ තියෙනවා තාප විපර්යාසය ගණනය කරන්න කියලා. මං ඒක මේ කියන්නේ හදනවා කියන්නේ 60යි 40 ඔය දෙකම දාන්න ඕනේ. ඒ කියන්නේ මං කියවනේ මේවයේ ගණන්වලදී රූප සටහනක් දාගන්න කියලා. විනාකිරි දානවා 40යි ඝන සෙන්ටිමීටර් ප්‍රමාණය. මේ කියන්නේ හුණු දියර දානවා 60යි ඝන සෙන්ටිමීටර් ප්‍රමාණය. දැන් බීකරේ එහෙම නැත්නම් කෝප්පය ඔක්කොම කීයක් තියනවාද? 100ක් තියෙනවා. කෝප්පය කියන්නේ ලේසි. මේ සරල වචන දාගෙන මේවා කරන්න ඕනේ. දන්නේ නැති තේරෙන්නේ නැති වචන දාගන්න ඕනේ නෑනේ. 100යි. මේක ග්‍රෑම් කරපුවාම 100යි ග්‍රෑම් කියලාම තමයි එන්නේ. මෙතන ජලයේ ඝනත්වය දීලා තියෙන්නේ කිලෝග්‍රෑම් වලින්. අපි මේ ග්‍රෑම් වලින්ම ගමු. ග්‍රෑම් කියන්නේ දැන් ජලයේ ඝනත්වය 1000යි කිලෝග්‍රෑම් ඝන මීටරේ කියන්නේ මෙහෙම තියෙනවානේ. ජලයේ ඝනත්වය මේක අපි ග්‍රෑම් වලින් කියනවා නම් ඔන්න ඔය විදිහට තමයි එන්නේ. ග්‍රෑම් ඝන සෙන්ටිමීටර වලින් කියනවා නම් අපි කලින් ගත්තේ මේකෙන්නේ. මෙතනත් අපි මේ විදිහටම ගමු. හරිද? එතකොට සමානයි MC. මෙතන වෙනස දාන්න ඕනේ සෙල්සියස් අංශක 10කින් වැඩි වුණා කියන්නේ.
ස්කන්ධයනේ ග්‍රෑම් 100යි කියලාමයි කිලෝග්‍රෑම් කරන්න ඕන. එතකොට මේක කිලෝග්‍රෑම්. කලින් උත්තරේම තමයි එන්නේ. උපකල්පන ටික මං කලින් කිව්වනේ ජලයේ ඝනත්වය ද්‍රාවණයේ ඝනත්වයට සමානයි. ජලයේ විශ්ව තාපධාරිතාව ද්‍රාවණයේ විශ්ව තාපධාරිතාවට කියන්නේ ද්‍රාවණයේ විශ්ව තාපධාරිතාව ජලයේ විශ්ව තාපධාරිතාවට සමානයි. ද්‍රාවණයේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමානයි. ඕකෙදී එන්නේ තර උත්තරේම තමයි ඉතින්. තේරුණානේ? ඒක ලේසියිනේ. මේකෙන් ගොඩක් ගණන් හදන්න තියෙන ඇත්තටම තාපය කියන දෙවෙනි මේ දෙවෙනි පොතේ තියෙන පළවෙනි පාඩමේදී. ඒකෙදි තමයි මේ සමීකරණය භාවිතා වෙන්නේ. මේකේ මේ ලාවට ටිකයි දාලා තියෙන්නේ. ඊපස්සේ මේකේ මේ අමතර දැනුමට තියෙන කොටසත් බලමු. ඒක නෑ එච්චරම වැදගත් වෙන්නේ නෑ. මෙතන අපිට දීලා තියෙනවා 2 මෝල් ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණයනේ ඝන ඩෙසිමීටරයට මවුල 2යි. ඉස්සෙල්ලාම මම අර කලින් ඒ පාඩමේදී කිව්වා ඝන සෙන්ටිමීටර 50ක තියෙන මවුල ප්‍රමාණය හොයන්නේ කොහමද? ඒ කියන්නේ 2 මවුල් ඝන ඩෙසිමීටරයට, ඒ කියන්නේ 1 ඝන ඩෙසිමීටරයට මවුල 2යි. 1 ඝන ඩෙසිමීටරයක් සමානයි ඝන සෙන්ටිමීටර 1000. 1000යි ඝන සෙන්ටිමීටර වල තියෙනවා මවුල 2ක්. අපි බලන්න ඕනේ 50කට. ඉස්සෙල්ලා බලනවා අපි එකකට කොච්චරක්ද කියලා 1000න් බෙදලා. ඊට පස්සේ බලනවා 50කට 0.1 මවුල්නේ. ඒ කියන්නේ දැන් මේකට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.1 මවුල් දාලා අරකෙනුත් දාලා තියෙන්නේ HClුත් මේන්නේ 0.1 මවුල් දාලා තියෙන්නේ. එතකොට 0.1 මවුල් තමයි ප්‍රතික්‍රියා කරන්නේ. මෙතන අපිට දීලා තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුලයකුයි HCl මවුලයකුයි ප්‍රතික්‍රියා කරොත් පිට වෙන තාපය. කොච්චරක්ද පිට වෙන තාපය? 4.2 කිලෝ ජූල්. කිලෝ ජූල් කියන්නේ 1000න්. 10 3ක් එතන තියෙන්නේ. කිලෝ ජූල්. හරිද? මේ එක මවුලයක් ප්‍රතික්‍රියා කරද්දි. දැන් එක මවුලයක්ද ප්‍රතික්‍රියා කරලා තියෙන්නේ? 0.1 මවුල්. එතන දැන් හිතෙන්න පුළුවන් කෙනෙකුට 0.1 මවුල් අරගෙනුත් 0.1 මවුල් 0.2 මවුල් කියලා. එහෙම වෙන්නේ නැහැ. මෙතනක් කියලා තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 1 මවුලයි HCl මවුලයකුයි ප්‍රතික්‍රියා කරලානේ. එතකොට මෙතන ආවේ අපිට 0.1 මවුල්. එක මවුල් ප්‍රතික්‍රියා කරොත් මවුල් එකක් ප්‍රතික්‍රියා කරොත් 4.2 කිලෝ ජූල් තාප ප්‍රමාණයක් තමයි නිදහස් වෙලා තියෙන්නේ. අපි බලන්න ඕන 0.1 මවුල් ප්‍රතික්‍රියා කරොත් කොහොමද කියලා. ඒ කොහොමද බලන්නේ? එක මවුලයකට මෙච්චරයි නම් 0.1කට කොච්චරක්ද? එකකට මෙච්චරයි නම් දෙකකට කොච්චරක්ද? ඒ කියන්නේ මේක දෙකෙන් ගුණ කරනවානේ. ඒ වගේ තමයි එකකට මෙච්චරයි නම් 0.1කට කොච්චරක්ද? මේක 0.1කින් ගුණ කරන්න. එතකොට 0.42 මෙයා ගුණ කරන්නේ කොහමද? දශම නෑ කියලා හිතලා ගුණ කරන්න ඕන ඕම. එකනේ තියෙන එකේ. මෙතකොට එන්නේ 42යි. දශම ස්ථාන මේක 1යි මේක 1යි දශම ස්ථාන 2. 1යි 2යි. ඔන්න. කිලෝ ජූල්. තේරුණානේ? එක මවුලයකට මෙච්චරයි නම් 0.1කට කොච්චරක්ද? ඒකෙන් ගුණ කරලා ගන්නයි තියෙන්නේ. අද අපි තාපදායක ගැන කතා කරා, තාපාවශෝෂක ගැන කතා කරා. අර කිව්ව විදියට පොඩි සමරි එකක් දාගන්න, ෂෝට් නෝට් එකක් දාගන්න. එතකොට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. තාපදායක ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද? තාපාවශෝෂක ප්‍රතික්‍රියාවක් කියන්නේ මොනවද? ශක්ති සටහන් දෙක. එතකොට තාපය පිට කරනවද? තාපය අවශෝෂණය කරගන්නවද? ප්‍රතික්‍රියකයේ ශක්තිය වැඩි මොකේද? ඔන්න ඔය ටික ලස්සනට පිළිවෙලට ඒකට ඇඩ් කරගන්න. එතකොට ඒ ටික පාඩම් කරගත්තාම හරි.